මගේ ජීවිතයේ වීරවරිය මමයි. මගේ ජීවිතයේ ඉරත් මමයි. මගේ ජීවිතයේ සඳක් මමයි. මගේ ජීවිතයේ තරු රාශියත් මමයි. මම දන්නවා මම කවුද කියලා. මට මාව තරම් දැනෙන, මට මාව තරම් හැඟෙන කෙනෙක් මේ ලෝකේ තවත් නැතුව ඇති. මටම මෙච්චර විශේෂ වෙන්නේ හේතුව මම මා තුළම එච්චර විශේෂ කෙනෙකු කියලා පිළිගන්න තරම් මම මේ මුළු ලෝකෙටම විශේෂ ජීවිතයක් වෙලා ඉපදුණු හින්දා. ඒ විශේෂ ජීවිතය කියලා කියන්නේ මම ඔබට කියනවා යකඩ කෙල්ල හෙවත් සිංහ කෙල්ල. අයන් ගර්ල් ලයන් ගර්ල්. ඉතින් එහෙම වෙන්න හේතුව ජීවිතයේ කිසිවෙකුට දරා ගන්න බැරි තරම් අප්‍රමාණ දුක් වේදනාවන්ගෙන් මිරිකිලා අන්තිමට මියදෙමින් ඉපදෙමින් අන්තිමට නැගී හිටියා. මම තරම් දුක් විඳපු කෙනෙක් මේ ලංකාවේ කොහේවත් නැතුව ඇති. මිනිසුන්ට රිදෙනවා. එකිනෙකාගේ වේදනාවන් එකිනෙකාට සාපේක්ෂයි. ඒක හරි. හැබැයි ලෝකයා මට මොනවද නොකළේ? විශේෂයෙන් ලංකාවේ හැම ජාතියකම හැම ආගමකම මිනිස්සු මට මොනවද නොකළේ? මාව හැම අතින්ම නැත්තරම නැති කළා. ඇහුව එකේ මාව මරා දාපු මිනිසුන්ටම ජීවත් වෙන්න හුස්ම දෙන්න නැගිටපු කෙල්ලෙක් විදිහට මාව හඳුන්වන්නේ නිකම් නෙවෙයි. ඒක මට හැඟුණු ප්‍රත්‍යක්ෂ වුණු සත්‍යයක්. මටත් පුළුවන් රිදවපු අයට පෙරලා රිදවන්න. ඒක කරන්න පුළුවන්. ඒක හරි. ඇත්තටම ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. මටත් පුළුවන් මම ඒක කරලා තියෙනවා. හැබැයි ගැටීමෙන් තේරුමක් නැහැ කියලා තේරුණ දා පටන් සියල්ල අත්හැරලා ඉතාම සතුටින් ජීවිතය ගත කරන්න පටන් ගත්තා මම මාත් එක්කම. ඉතින් මගේ අභිමානය මම, මගේ අභිමානවත් ආදරණීය රැජිනිය මම. ඉතින් මට මං ගැන අසීමාන්තිකව සතුටුයි. ඔබට ඔබ ගැන සතුටුයිද? ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න. මේ තත්ත්වයට පත්වෙන්න ගොඩාක් ජීවිතයේ දුෂ්කරතාවන් වලට මුහුණ දෙන්න ඕන. තනියෙන් සටන් කරන්න ඕන. තනියෙන් මෙරි ඉපදෙමින් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒ කාලය, ඒ දුෂ්කර කාලය පසු කරන්න ඕන. ඊට පස්සේ ජීවිතයේ සොඳුරුතම වසන්තය එළඹෙනවා. එතකොට ජීවිතයේම මල් පෝදිනවා. ලස්සනයි මේ ජීවිතය. මම හැමදාමත් කියනා වගේ ඔබට එක දෙයක් කියන්නම්. රුදුරු මිනිසුන් කෙතරම් ඔබේ ජීවිතය අඳුර කරලා ගියත් ඔබට එක්කෝ සොඳුරු සිතුවිල්ලක් වේ නම් ඔබට ජීවිතය ජයගත හැකියි. මතකයි නේද? රුදුරු මිනිසුන් කෙතරම් ඔබේ ජීවිතය අඳුර කරලා ගියත් ඔබට එක්කෝ සොඳුරු සිතුවිල්ලක් වේ නම් ඔබට ජීවිතය ජයගත හැකියි. මගේ ජීවිතය තුළ මා උදා කරගත් සියලුම ජයග්‍රහණයන්ට හේතුව ඒකයි. ඉතින් කවුරු මොනව කරත් කවුරු මොනව කීවත් ඔබ ඔබේ ජීවිතයෙන් නැගිටින්න, ඔබේ සිතුවිල්ලෙන් පිබිදෙන්න. ඉතින් සතුටින් පරිස්සමින් හොඳින් ඉන්න. මම ඔබේ ආදරණීය ෆාතිමා නසීදා. ආදරේ ජයශ්‍රී, බොහොම ස්තුතියි.